ගන්න 100 ගෙඩිය 60ට අඩු කරලා දෙන්න. මෙච්චර වාසිය කොහෙවත් නෑ. 60ට නෙවෙයි නිකන් දුන්නත් කල්ටි පොල් මොකටද? මොනවා කළත් දෙපාරක් හිතනවා නේද? මේ පින්තූරේ ඉන්නේ පවුල එකම කොල්ලා. පෙර ආපු රත්තරන්. මේ තියෙන හැම යෝජනාවකට වඩාම හොඳයි. අනික පෙනුමෙන් වුණත් හරිම වැදගත් පාටයි. එල්ලින් වැදගත්කම හොයන්න පුළුවන් කප්පහක්ද? අනික මේ අනිත් චිත්‍ර වලින් ළමයින්ගේ අඩුවක් නැහැ. හැම එකම හිතට මූලට හොයන්න ගියොත් අසාදයක් නම් බැනගන්න වෙන්නේ නැහැ. මහත්තයලා මාව විශ්වාස කරලා මේකට හා කියන්නකො. මං හෙටම මගුල කතා කරලා දෙන්න. අටවචන මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි මේ. කමක් නැහැ. අපි අනිත් යෝජනා ටිකත් බලලම තව ටිකක් කල්පනා කරලා බලලා කියන්න. මොනවා කළත් දෙපාරක් හිතනවා නේද? මෙච්චර දුර ඇවිත් ගඟෙන් එන්න නැත්තම් වැඩක් තියනවද? පණිමු හැමදාම මේව කරන්න ගන්න නෑනේ. ඔයලා බලන්නවත් නැතුව පයින්න පිස්සුද? වතුර නිල් කැලේට තිබ්බට යට කොච්චර ගැඹුරුද දන්නෙත් නෑ. ඇතුළේ සුළි තිබ්බොත් එහෙම මේවයි කිඹුල්ලු එහෙමත් ඇති. මොනවා කළත් දෙපාරක් හිතනවා නේද? පුංචි පුංචි දේවල් වලදීත් දෙපාරක් හිතනවා නම් අද දාලා හෙට වෙනකොට සල්ලි ඩබල් වෙනවා කියන පිරමීඩ ව්‍යාපාර ගැන 3 පාරක් හිතන්න. සමාජය දැනුවත් කිරීමේ අරමුණින් යුතුව කැල් විසින් සිදු කරනු ලබන සිහිපත් කිරීමකි.